කොහොමද යාළුවනේ වෙල්කම් කියලා පිළිගන්නව හැමෝම. අද අපි බලන්න යන්නේ වින් බ්‍රේකර් සීසන් 1 එපිසෝඩ් 3. එහෙනම් අපි කතාවට යමු. එපිසෝඩ් එක පටන් ගත්තු ගමන් අපිට පෙන්නන්නේ කලින් එපිසෝඩ් එක අවසානයේ සටන. කට්ටියම බලාගෙන ඉන්නේ සීන් එක. සකුරට ගාණක්වත් නැහැ. සකුරා අන්තිමට දෙනව පයින් පාරක් ඒත් අරුටත් ගාණක් නැහැ. සකුරා කියන්නේ උඹ වගේ කොල්ලෙක්ට මාව පරද්දන්න පුළුවන්ද? ඉතින් දෙන්න ආයෙත් වලියට යන්න හදනකොට ස්පීකර් එකකින් 1 2 3 කියලා කියනවා. ඒක ඇතුලෙන් කතා කරන කෙනා කියන්නේ සාදරයෙන් පිළිගන්නවා ෆූරින් වෙත කතා කරන අය රණ්ඩු වෙනවා එයාලා කතා කරන සද්ද වැඩි කියලා. ඉතින් සකුරා කියන්නේ ඒ අඩෝ සටනට එනවා කියලා. ඒත් එක්කෙනෙක්වත් එයා කියන දෙයට ඇහුම්කන් දෙන්නේ නැහැ. සකුරා හිතන්නේ මොකාද මෙච්චර ලොකු එක්කෙනා එච්චරටම අවධානය දෙන්න. ඉතින් අපිට පෙන්නනවා එයාව. එයා කියන්නේ මේ බොෆුරින් වල මූලිකයා උමේමියා හජිමේ. සමා වෙන්න මට කියන්න හදපු දේ අමතකුණා කියලා කියනවා. එයා ආයෙත් කියන්නේ ඔබේ යෞවනය භුක්ති විඳින්න ඒක රස විඳින්න ඔබලාගේ උසස් පාසලේ මතකයන් හදාගන්න වැදගත් ජීවිතයක් ගත කරන්න මෙහෙම හෙන පම්පෝරියක් ගහනවා. ආයෙත් කියන්නේ අපි මේ ගිම්හානේදී වෙරළට යනවා එහිදී අපි රැවුල කපපු අයිස් අල්ල ගනිමු කියලා. නීරේ කන්ෆියුස් වෙලා යනවා. එතකොට අර රණ්ඩු කරපු කෙනා ඇවිල්ලා නීරේගේ ඔළුවෙන් අල්ලගෙන අහන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ඒ කියපු එකත් එක්ක මෙයා මෙහෙම අහන්නේ මෙයා ඔය කතා කරන ප්‍රධානියෙක් වෙන්න උත්සාහ කරන කෙනෙක් නිසා. එයා ප්‍රධානියට ගොඩක් කරු කරනවා. ඒකට බය වුණ නීරේ නෑ කොහොමත්ම නෑ මම ඔයාගේ බුදුන්ගේ නිර්ලෝභී වචන වලට ගොඩක් අවනත වෙනවා කියලා කියනවා. ඉතින් අවසානයේට ප්‍රධානියා කියන්නේ එකට වැඩ කරන්න නගරය ආරක්ෂා කරන්න කියලා. කට්ටියම කතාව අහලා ඉවරුනාම හරි සර් කියලා කියනවා. සකුරා පුදුම වෙනවා එයාට තියෙන තැන දැකලා. ඉතින් දැන් සූවෝ සකුරායි රණ්ඩු කරපු කෙනයි ළඟට ගිහින් කියන්නේ දැන් සමාදාන වෙන්න අතට දෙමුයි කියලා. ඉතින් රණ්ඩු කරපු කෙනා සුගිෂ්ඨානේ. සූවෝ කියන්නේ සුගිෂ්ඨා මම උමේමියාට කිව්වොත් ඔයා පන්තියේ ඉන්න මිතුරෙකුට අතට දුන්නා කියලා ඔයා හිතන්නේ එයා මොනව හිතයිද? එතකොටම සුගිෂ්ඨා අත දික් කරනවා අකමැත්තෙන් උනත්. ඉතින් දෙන්නට දෙන්න අතට දෙනවා. සටන ඉවරයි. පන්තියේ සෙට් එක සකුරාවල්ලන් කියන්නේ නියමයි උඹ සුගිෂ්ඨාට ගැහුවා නේද කියලා. ඉතින් සකුරට එයාගේ දුක්බර අතීතය මතක් වෙනවා. ඉතින් එකපාරටම දොර ඇරන් එක්කෙනෙක් කියන්නේ ඒ යකුනේ අපි එළියට යනවා කියලා. මෙයාලව එක්කන් ගිහින් තියෙන්නේ තීන්ත ගන්න සටනකට නෙමෙයි. සකුරා පුදුම වෙලා ඉන්නේ ඒක නිසා. ඉතින් එතනින් කට් කරලා පෙන්නන්නේ විනාඩි 30කට පෙර සීන් එක. කට්ටිය පන්තියේ ඉන්නකොට අර දොර ඇරන් ආපු කෙනා මූණන එක අර්ථාපරලා පාසලේ ග්‍රවුන්ඩ් එකට පළ කියලා කියනවා. පොඩි කතා කිරීමේ අවුලක් තියෙනවා යාට. ඔයාලට තේරෙන්න ඕන නිසා මං එහෙම කිව්වේ. එයාට විහිළු කරනවා නෙමෙයි එහෙම කරන්නත් එපා. ඉතින් දැනටමත් කට්ටියක් ඇවිල්ලා එතනට ඉන්න කෙනෙක් කියන්නේ උඹලට විනාඩි 7ක් සහ තප්පර 48ක් ගියා එළියට එන්න. පෙර පාසල් දරුවන් හොඳයි ඔයට වඩා කියලා. ඉතින් සකුරාට ඔය කතාව කියපු කෙනාව දැක්කහම අර පළවෙනි එපිසෝඩ් එකේදී මෙයා සටනේ ඉන්නකොට ඇවිල්ලා උදව් කරපු කෙනා මතක් වෙනවා. නීරේ එකපාරටම කොටෝහා කියලා කියන්නේ සකුරා කැෆේ එක කියලා කිව්වාම. එතකොටම ඒක ඇහුණ අර ඩයල් එක ඇවිල්ලා සකුරාට දෙකක් ඇනලා කියන්නේ මම කිව්වා නේද තමුන්ට කොටෝහාට ප්‍රශ්නයක් වුණා කියලා කාටවත් කියන්න එපා කියලා. දැන් ඉඳලා ඒ මිනිස්සයා තමයි එයාලගේ ජෙනරල්. එයාගේ නම හිරාගි. නීරේ සකුරා ආවහම කියලා දෙනවා හිරාගි කියන්නේ බොෆුරින් වල දේවතා 4න් කෙනෙක් කියලා. එතකොට සකුරා කියන්නේ අපි පළමු පන්තියේ නේද කියලා. එතකොට නීරේ නෑ බුද්ධාගමට අනුව 4 දේවතා සඳහා පන්ති නම් කරලා තියෙනවා. ටමෝන්, ජිකොකු, සෙරිචෝ, කොමොකෝ මෙන්න මේ විදිහට සකුරාලා ඉන්නේ ටමෝන් එකේ. දැන් හිරාගි කියන්නේ 4-5 දෙනා ඉන්න කණ්ඩායම් වලට බෙදෙන්න කියලා. ඔයාලගේ කණ්ඩායමට දෙවන හෝ තුන්වන වසරේ කෙනෙක් හම්බ වෙයි. එයාලගේ ක්‍රියාපටිපාටි ඉගෙන ගන්න කියලා කියනවා. දැන් හිරාගි කියන්නේ අපි යමු එහෙනම් කියලා. සකුරා කොහෙටද කියලා ඇහුවාම හිරාගි කියන්නේ නගරයේ මොර සංචාරයේ කියලා. දැන් සෙට් එක නගරයේ ඇවිදින ගමන් ඉන්නේ. හිරාගි සකුරටයි සුගිෂ්ඨාටයි කියන්නේ උඹලා දෙන්න මගේ කණ්ඩායමේ කියලා. ඒක උමේමියාගේ අනක් කියලා කියනවා. සකුරා සංචාරයේ යන ගමන් හිරාගිගෙන් අහන්නේ ඇයි අපි ඇවිදිනවා විතරයි සටන් කරන්නේ නැද්ද කියලා. අනවසරෙන් නගරයට එන අයව එලවන්නේ නැද්ද කියලා අහපුවාම හිරාගි කියන්නේ ඒක වරදක් කියලා. ඉතින් ආච්චි කෙනෙක් ඉනිමගක නගින්න හදනකොට හිරාගි කියන්නේ ඉන්න ආච්චි කියලා. ඉතින් එතනට හිරාගි දුවගෙන යනවා ආච්චිට උදව් කරන්න. කොල්ලෝ සෙට් එක කන්ෆියුස්. ඉතින් විනාඩි 30 අර අතීත කොටස ඉවරයි. දැන් කට්ටිය තීන්ත ගානකොට ඒ තීන්ත ගාපු බිත්තිය අයිති මිනිස්සයා එයාලට කෑම එහෙම දීලා එතනින් යවනව වැඩේ ඉවර වුණාම යන ගමන් හිරාගි සකුරාට කියන්නේ සටන් කරන එක ජොලි මටත් ඉස්සර ඒත් මිනිස්සුන්ගේ අවශ්‍යතා හා
ඔවුන්ට අවශ්‍ය වීම ඒක ඊට වඩා විනෝදයි. ඉතින් දැන් කට්ටිය එන්නේ කෝච්චියක් යන්න හදපු පාලමක් ගාවට. ඒකේ ගහලා තියෙනවා අමුතු සලකුණක්. සකුරා ඒ මොකක්ද කියලා ඇහුවාම නීරේ කියන්නේ ඒ මෙහෙ ඉන්න සිංහ හිස කියලා කට්ටියක්. එයාලා විශ්වාස කරන්නේ ශක්තිය තමයි සියල්ල කියලා. ඒ පැත්තට යන්න එපා. ගිහින් ප්‍රශ්න දාගන්න එපා කියලාත් කියනවා. සකුරා කියන්නේ මම ඒකට කැමතියි කියලා. එතකොටම සකුරාලගේ පැත්තේ එහෙමත් නැත්තම් බොෆුරින් වල කෙනෙක් ඒ පැත්තේ ඉඳන් කට්ටියක් පන්නන්න එනවා. ඉතින් මේ කොල්ලා ඇදන් වැටුනහම බලන් ඉන්න බැරි තන සකුරයි සුගිෂ්ටයි එතනට යනවා. ගිහින් එතනින් එක්කෙනෙක්ට ගහනවා. ඒ කියන්නේ නීතියක් කඩ කරා කියලා. එයාලා සීමා මායිම පහු කරන් ගියා කියන එක. දැන් මෙතනට එනවා කෙනෙක්. එයාලගේ පැත්තේ අයත් බයයි එයාට. එයා සිංහ හිසේ අන දෙන දෙවන නිලධාරියා ටොගමෙජෝ. ඌ ඇවිල්ලා අහන්නේ ෆූරින් මොකද මෙහි කියලා. ඉතින් එකපාරටම අර ගුටි කාපු කෙනා නැගිටලා කියන්නේ නීති කඩ කරා කියලා. අර ජෝ කියන කෙනා තෝ පෙරදුනානේ කියලා ඌට හොඳටම නෙලනවා. පස්සේ ඌගෙන් සිංහ හිසේ කෝට් එකත් ගලවනවා. ඌගේ යාළුව දෙන්නා ඒක කිසි ගාණක් නැතුව බලාගෙන ඉන්නවා. මේ සීන් එක දැකලා සකුරා හොඳටම කන්ෆියුස් වෙනවා. සකුරා එකපාරටම කියන්නේ ගොඩක් ලාමකයි. මම හිතුවේ උඹලා ශක්තිය හැමදේම කියලා විශ්වාස කරනවා කියලා. දුර්වලයින්ට පහර දීම ශක්තිය පෙන්වීමක්ද? මෙලෝරාක් නෑ. එතකොට දෙන්නට දෙන්න ළඟට එනවා. ජෝ කියන්නේ මෙලෝරාක් නෑ. උඹේ කොණ්ඩෙයි ඒ වගේම උඹ වේගෙන් කතා කරනවා. එතකොට සකුරා ඔව් උඹ හිමින්නේ කතා කරන්නේ. එතකොට ජෝ මම නියම තැනදී උඹට තඩි බාන්නම් බායි කියලා මෙතනින් මේ සෙට් එකත් එක්ක යනවා. හිරගිට මේ සීන් එකත් එක්ක ලෙඩ වැඩි වෙලා බෙහෙත් බොනවා හොගාලා. හිරගි කියන්නේ උණ දේ වුණා. මට මුලින්ම ඒ දෙය කියන්න තිබ්බේ සමා වෙන්න කියලා. අර එහා පැත්තට ගියපු ළමයාගේ නම සසකි. එයාව හිරගි එක්කන් යනවා සෙට් එකට පාසලට යන්න. උමේමියාට හැමදේම කියන්න කියලා කියනවා. දැන් අපිට පෙන්වන්නේ උමේමියා මූහෙන ආතල් පොරක්. දැන් හිරගිත් ඇවිල්ලා ඉන්නේ. පැලව ගා කර ඉන්නේ ආතල් පොරක්. කට්ටිය ආවහම උමේමියා කියන්නේ ඒ හිරගි බලනවකෝ වම්බටු ගම්මිරිස්. අපි ගිම්හානේදී බාබකිව් කමු කියලා. ඉතින් මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් යාළුවනේ කොහොමද අද කතාව? හොඳයි නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම කරන්න. අනික් අය දන්නේ නැහැ කියලා හිතන කතාවට අදාළ ඔයා දන්න දේවල් තියෙනවා නම් මගේ හෝ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් සෙට් වෙමු. සුබ දවසක්. ජය වේවා.